ආයිබෝවන් අපි අද කතා කරන්න යන්නේ 2026 වසර මේෂ ලග්න හිමියන්ට කොහොම බලපායිද කියලායි. ආයුබෝවන් මම සම්මානීය ජ්‍යොතිර්විද්‍යා සේවයේ අධිපති ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනි ඉරෝෂානි ඉරෝසනී සෝමවීර ලබන්නා වූ 2026 නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරුණු වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි සතුට සිතින් ප්‍රාර්ථනා කර සිටිමි. ආයිබෝවන් අපි අද කතා කරන්න යන්නේ 2026 වසර මේෂ ලග්න හිමියන්ට කොහොම බලපායිද කියලායි. බලමු නේද මේ එළෙමෙන වසර ඇත්තටම මොන වගේ අත්දැකීම් ගුණක් අරගෙන ඒවිද කියලා. හරි මේ අනාවේකියෙන්ම කියවෙනවා 2026 කියන්නේ කොටස් දෙකකට බෙදුණු හරිම අපූර්ව අවුරුද්දක් කියලා. ඒ කියන්නේ මුල් කාලේ ටිකක් ඉවසීමෙන් ඉන්න සිද්ධ වුණත් ඊට පස්සේ ලොකු දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එකයි. හොඳයි අපි එහෙනම් බලමු මේ කියන පරිවර්තනීය වසරේදී මේෂ ලග්න හිමියන්ට හරියටම මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ කියලා. අපි ටිකක් ගැඹුරට ගිහින් මේ ගැන කතා කරමු. ඉතින් මේ මුළු අවුරුද්දේම හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ ජූනි මාසේ. හිතන්නකෝ ජූනි වෙනකන් තියෙන අභියෝග ඊට පස්සේ සම්පූර්ණයෙන්ම වාසිදායක අවස්ථාව බවට පත් වෙනවා. ඒ නිසා මේ ලොකු වෙනසට මානසිකව සූදානම් වෙන්න එක තමයි වැදගත්ම දේ. හරි. එතකොට අවුරුද්දේ මුල් භාගය ගැන කතා කළොත් මෙතනදී හරිම වැදගත් වෙනවා කල්පනාකාරීව සැලසුම් කරන එක වගේම එනදියට ඔරොත්තු දීමේ හැකියාව. හැබැයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ කාලේ දරන මහන්සියට ප්‍රතිඵල පස්සේ කාලේදී අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන එක. දැන් අපි බලමු වෘත්තීය පැත්තට මොකද වෙන්නේ කියලා. ඇත්තටම මුල් මාස ටිකේදී රැකියා ස්ථානයේදී නිකන් එකතැන පල් වෙනවා වගේ හැඟීමක් එන්න පුළුවන්. සමහර විට වැඩත් එක්ක ලොකු වෙහෙසක් දැනෙන්නත් ඉඩ තියෙනවා. හොඳයි. මූල්‍ය සහ පෞද්ගලික ජීවිතයේ පැත්ත බැලුවොත් මේ කාලයත් ටිකක් අභියෝගාත්මක වෙන්න පුළුවන්. වියදම් අනපේක්ෂිත විදිහට වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම පෞලේ අයත් එක්ක ආදරණීය එක කටයුතු කරද්දී ගොඩක් ඉවසීමෙන් ඉන්න එක හරිම වැදගත්. හරි. දැන් තමයි හොඳම හරිය. අපි බලමු ජූනි මාසෙන් පස්සේ කොහොමද මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හැමදේම සුබ අතර හැරෙන්නේ කියලා. අර මුලින් තිබ්බ එක තැන පල් වෙන ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. දෙවෙනි භාගයේදී වෘත්තීය ජීවිතයට හොඳ ස්ථාවරත්වයක් ලැබෙනවා. ඒ වගේම ලොකු දියුණුවකට දොරට අරන කාලයක් තමයි මේ මූල්‍යමය පැත්තෙනුත් ලොකු ස්ථාවර බවක් ඇති වෙන කාලයක් උදා වෙනවා. ඉතින් මේක නියමම අවස්ථාවක්. අනාගතය වෙනුවෙන් හොඳ මූල්‍ය සැලසුමක් හදාගන්න. මෙන්න විශේෂම කාරණය මේ අවුරුද්දේ ආදායම 20ක් 25ක් වගේ ප්‍රමාණයකින් වැඩි වෙන්න ලොකු ඉඩක් තියෙනවා. හිතන්නකෝ ඒක ඇත්තටම ලොකු දෙයක් හරිම සුබ ආරංචියක් නේද? පෞල් ජීවිතේ පැත්ත බැලුවම බැඳීම් එන්නෙන්නම ශක්තිමත් වෙනවා. gedara dore සමගිය වැඩි වෙනවා. ඒ වගේම අලුත් සතුටුදායක ආරම්භයන්ටත් අවස්ථා උදා වෙන්න පුළුවන්. සෞඛ්‍ය ගැනත් අමතක කරන්න බෑ. ශරීර සුවතාවයත් හොඳ අතට හැරෙනවා. අලුත් ජවයකින් උනන්දුවකින් වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ගමන් බිමන් යන්නත් සුබ කාලයක් උදා වෙනවා. හොඳයි දැන් මේ එන සුබවාදී ශක්තියෙන් උපරිම ප්‍රයෝජනය ගන්න නම් සාර්ථකත්වය ළඟා කරගන්න උදව් වෙන විශේෂ උපදෙස් ටිකකුත් මේ පලාපලයේ සඳහන් වෙනවා. බලමු මොනවද කියන. දැන් බලන්න අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා වගේ වැදගත් වැඩක් තියෙනවා නම් ඒ දේවල් මේ කියන සුබ දවස් සුබ වර්ණ සහ විශේෂ කාල වකවාන වලට අනුව සලසුම් කරගත්තොත් අමතර වාසියක් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අර මුල් කාලේ එන අභියෝගවලට මුහුණ දෙන ගමන් මනසේ සාමයේ රැකගන්න උදව් වෙන සරල පිළියම් ටිකකුත් මේකේ යෝජනා කරලා තියෙනවා. අපි ඒවත් බලමු. ඉතින් මේ වගේ සරල දේවල් කිරීමෙන් විශේෂයෙන්ම අවුරුද්දේ මුල් භාගයේදී ඇතිවෙන්න පුළුවන් මානසික පීඩනය, ඒ වගේම අහිතකර ග්‍රහ බලපෑම් වගේ දේවල් අවම කරගන්න ලොකු උදව්වක් ලැබෙයි. හරි. එහෙනම් මේ හැම දෙයකින්ම පස්සේ 2026 වසරේදී මේෂ ලග්න හිමියන්ට ගන්න තියෙන වැදගත්ම පණිවිඩය, ප්‍රධානම පාඩම මොකක්ද? මේකේ සමස්ත පණිවිඩය හරිම පැහැදිලි. ඒ කියන්නේ අවුරුද්දේ මුල් භාගයේදී දරන මහන්සියයි ඉවසීමයි තමයි දෙවෙනි භාගයේදී ලැබෙන සාර්ථකත්වයට පාර කපන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ 2026 සාර්ථක කරගන්න නම් ඉවසීමයි ආත්ම විශ්වාසයයි දෙකම එකට එකතු කරගන්න ඕන. අභියෝගය එනකොට ඉවසීමෙනුත් අවස්ථා එනකොට ආත්ම විශ්වාසෙනුත් වැඩ කරන්න ඕන. ඉතින් මේෂ ලග්න හිමි හැමෝටම මේ වසර ජයග්‍රාහී වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ සියලු ජ්‍යොතිෂ්‍ය අවශ්‍යතාවයන් සඳහා දිවයිනේ ප්‍රමුඛතම ජ්‍යොතිෂ්‍ය වේදිනියකගෙන් සහාය ලබා ගන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී වාස්තු විද්‍යා උපදේශිකා ජ්‍යොතිර්විද්‍යා ගෞරව මානව හිතවාදී කීර්තිශ්‍රී දේශගෞරව ජනරංජන ජ්‍යොතිර්විද්‍යා විශාරද ජනප්‍රසාදිනී දේශකීර්ති WRA ඉරෝෂා නිරෝෂණී සෝමවීර සම්මානී ජ්‍යොතිර්විද්‍යා සේවය අංක 305C කොස්සින්න ගණේමුල්ල WhatsApp අංකය WhatsApp අංකය 070 248 682 5